Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun. Hey guys, ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් අපි වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයාලා දැනටම දන්නවා මොකක්ද අද වීඩියෝ එක කියලා. ඉතින් අපි දෙන්න අදත් ඇවිල්ලා ඉන්නේ අපි දෙන්නගේ සුපුරුදු පාක් එකට. සබිල් පාක් එකට. ඉතින් ඔයාලා කලින් අපේ වීඩියෝ එකත් බැලුවානේ. ඉතින් ඒකත් තිබුණේ අපි කරේ සබිල් පාකේ තමයි. මේ වෙලාවේ මාර රස්නේ උදේ වුණාට. උදේ 9:36 වෙලාවේ වුණාට දාඩිය ගලනවා. අපි දැන් සාලුවක් එහෙම අරගෙන ආවේ ලෑස්ති වෙලා. අතන කිව්වොත් මේ වීඩියෝ එක මේ අපි දෙන්න කරන්න හිටියේ. ඉතින් next week එකේ Sunday නේද? ඔව්. ඒ වුණාට guys ඔයගොල්ලොන්ට කියන්න ඕනේ අපිට ඉවසන් ඉන්න බැරි වුණා. එච්චර ඉවසීමක් නැහැ. ඉතින් විස්තරේ කියන්න වීඩියෝ එකේ මේ අපි දෙන්න ඊයේ ගියා නේද ටෙස්ට් එකකට. ඔව්. ඊයේ ගියා මේ ඇනොමලි ස්කෑන් එකක් බලන්න අපේ බබාගේ. ඉතින් අපි දෙන්න ඇත්තටම හිතාගෙන හිටියේ නෑ බබාගේ ජෙන්ඩර් එක බලන්න. අපි දෙන්න හිතාන හිටියේ දැන් අපි දෙන්නගේ පළවෙනි බබා නිසා දුවෙක් හරි පුතෙක් හරි හම්බ වුණාට පස්සේ සර්ප්‍රයිස් වෙන්නම් කියලා. ඒ කියන්නේ අපේ පළවෙනි බබා නිසා ඉතින් අපිට කවුරු හම්බුණත් ඉතින් අපි දෙන්න ගොඩක් සතුටුයි. ඒ හින්දා බලන්න නැතු වෙන්න තීරණය කරාට මේ ඒ වෙලාව එතෙන්ට ගියපු වෙලාවේ අපි දෙන්නට හිතුණා මේ ඊට පස්සේ ડોක්ටර් දැන් ඔක්කොම ස්කෑන් එක කරලා ඇහැව්වා මේ ඔය දෙන්නාට බබාගේ ජෙන්ඩර් එක බලන්න ඕනේද කියලා. ඉතින් ඊට පස්සේ ශනික කිව්වා හා කියලා. ඊට පස්සේ ඒත් අපි කිව්වා දැන් කියන්න එපා මේ අපිට මේ මේක මොකෙක හරි දා ඊට පස්සේ ඒ ડોක්ටර් කොයාගේ ඇන්ලොප් එක තියෙනවද? ඇන්ලොප් එක දාලා දුන්නා මේ ඉන්න මම පෙන්නන්න. මම පර්ස් එකේ දාන් හිටියේ ඒක මේ දීපු වෙලේ ඉඳලා. ඔයාලට පෙන්නන්න ඒක මම. ඉතින් මෙන්න මේ ඇන්විලොප් එක ඇතුලේ තමයි තියෙන්නේ අපේ බබා. ගෑලා වෙද්ද වෙරිලා වෙද්ද කියලා. ඉතින් ඒක දීපු වෙලේ ඉඳලා මම මේ ඇන්විලොප් එක දාගෙන හිටියේ. ඉතින් අපි දෙන්න මේ එහෙම හොස්පිටල් එකට ගිහිල්ලා මෙයාගේ ස්කෑන් එකත් කරලා ඉතින් මේ ඇන්විලොප් එකත් අරගෙන අපි දෙන්නට පොඩි බඩුවක් ගන්න ඩේ ටු ඩේ එකට ගියා. අපි දෙන්න ඩේ ටු ඩේ එකට ගියාට පස්සේ තමයි මේ පොඩි ළමයින්ගේ බඩු තියෙන තැන පැත්තට ගියා නිකන් බලන්න. එතකොට දැක්ක පේන්ට් වගේක් තියෙනවා. ඉතින් ওই පේන්ට් දැකලා තමයි අපිට අයිඩියා එකක් ආවේ. මොකද මම කලිනුත් වීඩියෝ එකක් දැකලා මෑන් කලින් ඇහුවත් එක්ක නේ. ඔව් ඊට පස්සේ අර අපි දෙන්න බලන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු නිසා වැඩි අතෑරලා හිටියේ. ඊට පස්සේ අපි දෙන්න මෙන්න මේ වගේ බොක්ස් එකකුත් අරගෙන එතකොට පාට දෙකකින් එක එක අරගෙන බ්ලූ එකයි පින්ක් එකයි අරගෙන ඒ කඩේ වැඩ කරන එක්කෙනෙක්ට කතා කරලා විස්තරේ කිව්වා. මෙන්න මේ ඇන්විලොප් එකේ තියෙනවා. ඉතින් ඒකට අදාළ කලර් එක ඔයා මේ බොක්ස් එකට දාලා අපිට මේ බිල් කරලා දෙන්න මම සල්ලි ගෙවන්නම් කියලා. ඉතින් එයා ඒ කිව්ව විදිහටම අපිට පෙන්වන්න නැතුව හොඳම වැඩේ අපි දෙන්න බිල් කරන්න වෙන කලර් එකක් ගන්න කියලා යනකොට එයා එතන මාරු කරනවා. වෙලාවේ දැක්කේ නෑ දෙයියනේ කියලා එයා ඒක බොක්ස් එකට නොදා ඒ කලර් මේ පින්ක් එකයි බ්ලූ එකයි දෙකම අතේ තියාගෙන ආවේ. වැරදිලා හරි එකක් දාගෙන එකක් අතේ අරන් ආනවා අපි ඔල්රෙඩි දකිනවා ඒ කලින් මේ වෙලාවේ. ඉතින් ඒ නිසා එයා ආපහු කිව්වා යන්න ඔතන යන්න මම බිල් එක ගහලා ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මේ බොක්ස් එකට දාලා එයා මේ පොඩි සෙලෝ ටේප් පාරක් දාලා මේ අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් ගයිස් අපි කඩේ අයියට කියලා බොක්ස් එකකට දාගත්තා. ඒ ඩෙලිවරි ඇල්වෙලප් එක පෙන්නලා
දැන් මෙන්න මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා පාට අපි දන්නේ නැහැ. අපි කිව්වා මෙහෙමයි සීන් එක කියලා. ස්ටෝරි කිව්වා යාට. දැන් බිල් කරන්න යනවා අපි වෙන කලර් එකක් අරගෙන. ගයිස් අද නම් මේ ඉවසිල්ලක් නැහැ අපි දෙන්නට මේ ලබන සතිය වෙනකන් ඉවසන්න කියලා බැලුවේ ඒත් හරියන්නේ නැහැ වැඩේ. ලබන සතියේ මං හොරෙන් බලනවා කියලා ගෙදර කියලා. ඉතින් අපි මෙතනට මේ මල්ලිට කියලා කොහොම හරි එයාට ඇන්වලොප් එක දීලා බලපු කලර් ඒ කියන්නේ මේ පින්ක් රෝස් පින්ක් එකයි බ්ලූ එකයි කලර්ස් තිබ්බා. බලලා ඒක පහළට කැෂියර් එකටම ආවා පෙන්නන්න නැතුව හොරේ. මේ බොක්ස් එකට දාලා ඉවරලා කොහොම හරි එයා බිල් කරලාම ගෙනත් දුන්නා අපිට පැකට් කරලා බොක්ස් එක. ඉතින් බලමු අපි ඉස්සරහට වීඩියෝ එක කොහොමද අරන් එන්නේ කියලා. මාර එක්සයිට් දැන් අද හවසම ගිහිල්ලා කරන්න තමයි මේ අයිඩියා එක. තව චුටි චුටි බඩු ටිකක් තියෙනවා ගන්නයි ටිකක් අරගෙන මේ මේ පාට එක්සයිට් වෙලා ඉන්නේ guys. අපි බලමු ගිහිල්ලා මම කියන්නේ ගමන් දඩ මම දැන් කම්පියුටර් එකයි එහෙනම් අපි බලමු වීඩියෝ එක කරලා. ඉතින් guys ඔන්න ඔහොම තමයි අපි යාට මේක දීලා බිල් කරගත්තේ. ඉතින් එයා ගිහිල්ලා ලස්සනට අපිට මේ වැඩේ කරලා දුන්නා. දැන් මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා කලර් එක මොකද්ද දන්නේ නැහැ. මම සෑහෙන try කරා මේක පෙන්නන්නේ. උඩ රුස්සුස බැලුවා සෙට් උන්නේ නැහැ. ඊයරා ගෙදර ඇවිල්ලා ලයිට් එළියට දාලා. ඇත්තම කතාව කිව්වොත් ඊයරා මේ මාර හීන ගොඩක් මට පෙවුනේ. ඒකත් කියන්න ඕනේ ඔයාලට. මාර හීන ගොඩක් මං හීනෙන් සෑහෙන ජෙන්ඩර් රිව් කරා. අයියෝ චූටි තාත්තට. ඉතින් අපි ඔයාලට පේන්නම දැන් මේකේ මේ යා සෙලොටේප් දැන් මෙහෙමයි වැඩේ. අපි දෙන්න දැන් තනියෙන් ඉන්නේ. අපි දෙන්නට කවුරුවත් මේක අයින් කරලා අපි දෙන්න හිතාගෙන ඉන්න විදිහේ සර්ප්‍රයිස් එක දෙන්න කවුරුත් දෑ වෙතට. ඔව් ඉතින් අපි දෙන්නට මේ තියෙන හදිස්සියත් එක්ක කට්ටියට කී ඉන්නත් බෑ. ඉතින් අපි දෙන්න එහෙම ආව බෑග් එකයි ඔක්කොම ලෑස්ති කරන ටක් ගාලා මේ පාක් එකට අපේ ගෙවල් ළඟ තියෙන ඉන්න. ඉස් ඕකේ ඔයාලා බලාගෙන ඉන්න. මුලින්ම අපි දෙන්න මේකේ සෙලෝටේප් අයින් කරලා අපි දෙන්න ලොකු රෙද්දක් ගෙනාවා. මෙතන ඉස්සරහා බිම එලලා ඊට පස්සේ අපි ඔයාලව හම්බ වෙන්න. හරියට බබා කවුද කියලා දැක්ක. අපේ ප්ලෑන් එක තියෙන්නේ මේක තියලා අපි දෙන්නගේ මැස් දෙක වහගෙන මුළු ඇඟේම මේ තිත් එක ගහගන්න. ඒකලා දෙන්න මේකට ඇස් දෙක ඇලා බලන්න. ඉතින් එහෙම තමයි ප්ලෑන් එක තියෙන්නේ. බලමු එහෙනම්. ඉතින් එහෙනම් අපි සෙටප් එක ඇස් දෙකට දාගන්න එක. ඔව් ගෙනාවා. ඒකම දාලා ඔක්කොම ඇස් දෙක පියානවා ඉන්න වෙන්නේ එහෙනම්. එහෙනම් අපි මෙතන මේ සෙටප් එක ලෑස්ති කරගෙන වලත් එක්ක හම්බෙන්න. ගයිස් ඔයාලට වෙන්නන්න ඕනේ මම මේ ෂේන් එකෙන් ඕඩර් කරා ලස්සන කැප් දෙකක්. මම and dad කියලා. ඒකත් ලස්සනයි. ඉතින් අපි දෙන එකත් අරන් ආවා. මේක ගෙනාවේ නම් මේ පොඩි රීල් වගේක් හදන්න අයිඩියා එකක් තිබුණා මට බීච් එකට ගිහිල්ලා ඒකට යන්න වෙලාව තිබුණේ නැහැ. ඒකටත් යන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ තමයි මේක අරන් ආවේ. මේ ඒකට තමයි මේක ගෙනාවේ. ඉතින් අපි તો එකක් දාගෙන ඉන්නද කියලා. අපි සුදු ගියා පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහින් ඇවිල්ලා ඉතින් බලමු අපි ආවට පස්සේ බලමු අපි ඕපන් කරලා එහෙනම් බොක්ස් එක. ගයිස් ඉතින් ඔන්න හැමදේම රෙඩි ඔක්කොම රෙඩි. ඉතින් ඔන්න බොක්ස් එක තියෙනවා මෙතන. අපි පොඩි පිඟානක් ගත්තා මේ දාන්න ක්‍රීම් එක දාගන්න මෙතෙන්ට. මුඩිය හිල් කරන්න එකක් ගත්තා. ලකි ඩේස් අපි දෙන්නගේ ලකි ඩේ එක ඉතින් අද බලන්න ඉන්න ඔයාගේ කැප් එක. ඔන්න කැප් එකක් දාගත්තා. මට මෙතන ඉන්න තමයි ටිකක් අමාරු මේ මගේ කකුල් මේවා වෙලා තියෙන්නේ පොඩ්ඩක් අර ඇක්සිඩන්ට්. මගෙත් කකුල් රිදෙනවා. ඉඳගෙන ඉන්න අමාරු එක විදිහකට මේ හිටියේ. ඉතින් ඔන්න එහෙනම් දැන් හાર્ට් බීට් එක චෙක් කරද්ද එහෙම දාගන්න. මාර එක්සයිට් වෙලා ඉන්නේ පුදුම සතුටු දවසක් අද නම් අපි දෙන්නම එකවර එක් සර්ප්‍රයිස් වෙන්න යන පළවෙනි පාර මේ මම හිතන විදියට. ඔව් නැත්තම් මම මේ පොඩි මේ ගැජට් එකක් අරන් ආවා මෙන්න මේක. මේ යාට කිව්වා මම මේකේ මුඩිය අරලා දාන්න අර පොඩි කැප් එකක් උඩ තියෙන නිසා. ඉතින් මේ කැප් එක මෙහෙම කඩාගත්තා මේක ගහලා. ඒකට තමයි ඔයා දාගත්ත දැස් වහන එක මම තාම නෑ. Okay, I'm done. මාත් වහගත්තා. ළඟ ඉන්න මට පේන්නෙත් නෑ. ලක්කිසෝ දැන් පේන්නේ නෑ. වගේ පේන්නේ නෑ. නෑ මට පේන්නේ නෑ. ඕකේ ගයිස් එහෙනම් ඔන්න අපි දෙන්න බොක්ස් එක දෙකයි තුනයි. my god. ඔන්න ගත්තා බොටල් එක. අපට අල්ල බලන්න ඕනේ මේ මොකක්ද කරේ. අපි ඔයාලන් ඉන්න මම බොක්ස් එක පැත්තකින් තියන්න. පිඟානක පිඟානක් ගත්තා මෙතෙන්ට. මේ කඩන එක කොහෙන්ද තියලා ගත්තා මම ගත්තා. okay මෙහෙම තියලා අපි කඩමු. oh my god සුදු මගේ heart එක මං හිතන්නේ කීයක් දන්නේ නැද නා ගන්න වෙන්නේ අද කොහොමද නාන්න එපා
පිඟාන ළඟටම ගන්න. ඔන්න ඕපන් කරා. හරිද? yes පේන්නේ නැහැ ඔමින්ද. ඈ? ඉන්න ඔන්න දැන් මම දාන්න යන්නේ මේක. පිඟාන හරි මැද අල්ලලා දාන්න. ඕකේ. ඔන්න දානවා. really? I think enough. ඔම්මට ඉතින් එන ගොඩක් ආවා වගේ සුදු. ඈ? එන ගොඩක් ආවා වගේ. ඇත්තටම? ඔන්න guys. හරිද? හරි. මමද ගන්න ඉස්සර වෙලා. දෙන්න. මෙන්න මෙතන තියෙන්නේ. එන්න 1 2 3 කියමු. ඕකේ. 1 දෙකයි 3 ඉන්න තාත්තට ඕනේ බේබි කවුද? girl baby girl. මං හිතන්නේ බේබි බෝයි. Okay. අපේ ගෙවල් ඔක්කොම ආයට ඕනේ බේබි බෝයි. අතරම ගොත් මේ කවුරුත්ම දන්නේ නැහැ මේ ගෙදරවත් කවුරුත්ම දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයගොල්ලෝ හැමෝටම බලා ගන්න අපේ ගෙදර අම්මලා තාත්තලාට නංගිලාට ඔක්කොම ඔන්න බලා මේක ගන්න. now finally. යල්ලා. මෙන්න මෙතන තියෙන්නේ. කා? ආ. හරි. අයියෝ. really ගොඩක් ආව මගේ අත් දෙකට. yes okay it's okay මගේ ඇගේ ගන්නවා ලස්සනට. මම මුලින්ම ගන්නද ආවේ? හා. ready? හා. ඉන්න. මං කොයි ගානවද දන්නේ. කකුලට ගහුණා මට ඔයාගේ. ඔයා ගොඩක් තින්ත ගන්නවද? දෙපාරක් විතර ගත්තා. ඉන්නක කෝ පිඟාන. හරි. ඔන්න අපේ සුදුව නාවනවා. ගෙදර යන්න. පාරේ යන්නවා මේ. oh my god දැන් මේක අරින්නේ කොහෙලාටද? බණ්ඩි එකක් තියන්නද? හා. අපි දෙන්න මේ ඇඳුම තියාගන්න. මං සුදුගේ එකක් ගන්න මූණේ. Okay. කොතන තියෙන මූණ? මේ කොහෙද දන්නේ? මූණ කම්බුල් දෙක. කමලද? කමන්නේ තියා. කටේ ගෑවේනේ. කොහෙද ගෑවේ? කටේ. ගායේ හරි. මගේ නිකටෙත් ගෑවුණා. ඒක හරි ඇති කම්මුල. ඉතින් ඔන්න එහෙනම් ගායේ. ඉන්න මං තව චුට්ටක් ගන්නම් ඔයාගේ කොහේ හරි. අම්මෝ මාර එක්සයිට්. හරි. මාර එක්සයිට් මේක නම් ගායිස් මේ ෆීලිං එක මගේ හදවතටම දැල්ලා තියෙන්නේ. 1 2 3 කියලා අරින්න. නිනි ඇද්ද ගාගත්තා. ඇති. කලිසෙත් ගානවා ටික. එපා. කොහමද? ඒක නම් හරියටම දෙන්න. ඔන්න එහෙනම් 1 ඔමින් නෑ දැන් අල්ල ගන්නවා මෙතනින්. කොතනින්ද? ඇස් ගලවනින් අල්ල නෑ ගන්න. ඔයා අල්ලගන්න මගේ අත් දෙකෙන්. ඔයා මගේ එක ගලවනවද? නෝ. ඔයා ගලවනවා ඒක. නැත්තම් ගලව ගන්න බැරුණොත් එහෙම නෑ. එහෙනම් මං අල්ලගන්න මගේ ඇස් දෙකේ. ආ. හරි. ඔන්න 1 2 3යි. Finally, yeah, baby girl. මම කිව්වේ guys finally අපි සුදු ගර්ලි ඩඩාගෙන කට්ටිය බලාගෙන හිටියා කොල්ලෙක් කෙනකන් yes guys බාගේ උනාට ගොඩක් වාට කිව්ව නේද කලින් ඉඳන් බේබි ගර්ල් කෙනෙක් ඇද්ද කියලා. අම්මෝ අම්මා මොකද හිතන්නේ අනේ අපි දන්නවා දැන් ඔයා ගැන ළමයි කියලා අපි අද ලස්සන කොන්දගත ගන්නවා. I love you so much I love you too. අන්නන්දා වයිති ලස්සනට කාලා මම ඔයාගේ ඇඳුම ඔයා ගාලා නෑ මගේ ඇඳුමේ මගේ ගාලා නෑ දෙක ගගන්න. Wow. මගේ ගගන්න. ඒක නම් මාර ෆීලිං එකක් Okay. Dad. මේ මගේ ඇඟ හැම තැනම හලනවා නෝනා I love you. I love you so much තුති බබු අපි දන්නවා දැන් ඔයා ගැන ළමයි කියලා එනකොට ආන්නකො ගෙදර කට්ටිය පුතෙක් ඉල්ලද්දි මම හැම වෙලේම කී හිටියේ යාලට ඔයා ගෑන ළමෙක් කියලා yes නෑ ගෑන ළමෙක් අපි කලින් බැලුවා කියලා බොරුත් කිව්වා යාළුවාට බොරුවට කිව්වා ඔයාලට ඉන්නේ අනිවාර්යෙන් ගෑනු ළමෙක් කියලා මම එනකොට මගේ මම හිතින් හිතාන හිටිය බඩේ හැටියට මට පුතෙක් ඉඳී කියලා අන්න කොහමද පොඩකින් අපිට දැන් බලන්න ඕනේ මට මේ
මේකත් ඕකේ මොකක්ද අපිට ඩොක්ටර් දුන්නේ කියලා බලමු. අනේ ඔය අත් දෙක පිහාගත්තේ කොහෙන්ද? ඇඟෙන්මයි. කලිසමේ පියගත්තේ. මගේ කලිසම. yes. මගේ කලිසමේ පියලා තියෙන්නේ. it's okay. ඔයාට ලස්සන ඇඳුමක් හදලා දුන්නා මම ෂර්ට් එක. ඔයාට තියෙන එක. බලමු අපි ඩොක්ටර් මොකද්ද මට දුන්නේ කියලා. මගේ හොටු පියාගන්න එකක් ඕනේ. අනේ ලස්සන එකක්. it's a baby it's a baby girl. wow. අපි ඒක අලුත් නම් මාර surprise. ස්ටිකර් එක. yes. guys මේ වගේ මොනව අහන්න. මෙන්න මේක තමයි අපිට දුන්නේ ක්ලිනික් එකකින් guys. ඒක න ෂොක්. it's a baby girl. Woo. hi guys ඉතින් hi girly dada. මේකත් රෝස පාටට තිබිලා තියෙන්නේ. දවසක් අද නම්. දැන් අපි ඔයාට අපි මේක කියන්නේ බබාට අපි දැන් ඔයාට shopping කරන්න රෝස පාටට. ගොඩක් shopping කරලා තියෙන්නේ අපි දෙන්න ඒ වුණාට දෙන්නටම නැති පාටකට නේද? අපි දෙන්න සවනයට pastel colours වලට තමයි සුදු පාට වගේ ඒවට ගොඩක් ගියේ නේද pastel කිව්වට. මේ ඉතින් එහෙනම් ඔන්න බබු චූති බබු අපි ඔයාට ලස්සන ඇඳුම් ටිකක් ගන්නම් එහෙනම් දැන්. ඒක ලස්සනයි නේ? ડોක්ටර් ගාව ඒවා තියෙනවා ඔය කියන්නේ. it's a baby girl. wow ඒක ෂොක්. දැන් හම්බෙද්දින් තව සර්ප්‍රයිස් වෙයි දඩ ඉතින් ඔන්න අපි නෑ නෑ. ඉතින් ඔන්න අපේ ගෙවල් වල කට්ටියයි ඔක්කොම අපේ වීඩියෝස් බලන යාළුවෝ හැමෝම ඔන්න එහෙනම් දැන් දැනගත්තා අපි දෙන්නට ඉන්නේ baby girl කෙනෙක්. ඉතින් මම නම් අපිට බබේ කම්බින් ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලා මම මෙයාට කී හිටියේ වට ගෑනු ළමෙක් තමයි ඕනේ කියලා. මට මගගේ ගෑනු ළමෙක් ඕනේ කියලා. ඔව් කිව්වා ඔයා වගේ චූටි කෙනෙක් වුණා මට. මේ වගේ චූටි version එකක්. ඉතින් කිව්වා වගේම ඔන්න හම්බුණා. ඉතින් ඒ කිව්වත් අපි දෙන්න කවුරු ආවත් මේ මොකද අපි දෙන්න පළවෙනි එක කියලා බබා නිසා අපි දෙන්න ඉතින් අපි දෙන්න කොහොමත් සතුටුයි. ඉතින් දැන් ඊළඟට නම් අපිට ඕනේ ඊළඟ සකඩේකට we need baby boy. අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න ඔහොම තමයි guys අද වීඩියෝ එක එහෙනම් ඉතින් අපි දෙන්න තින්ත ටිකට පිහාගත්තා ටිෂු අරගෙන. ඉතින් මාර සතුටු දවසක්. මොනවද කියන්නේ කියලාවත් හිතට එන්නේ නැහැ. I love you. I love you too. කොහොමද මේ ආසාවෙන් හිටියේ ගෑනු ළමෙක් එනකොට අපිට එයාගේ වැඩවලට. yes. එහෙනම් ඉතින් අපි වීඩියෝ ඉවර කරමුනේ. ඔව් අදට ගිහිල්ලා එන්නම් තවත්. අද වීඩියෝ එක ලොකු වීඩියෝකුත් නෙමෙයි මේ පොඩි වීඩියෝ එකක්. ඉතින් මේකේ වීඩියෝ එක ඉතින් ඔහොම තමයි අපි දෙන්න මේක කරේ. අපි දෙන්නම ප්ලෑන් කරලා ඉතින් අපි දෙන්නම සර්ප්‍රයිස් වුණා. ඒක මාර සතුටුයි. දෙන්නම ආසාවෙන් ඉවසන්න බැරිම තැන ඇවිල්ලා ඔන්න වීඩියෝ කරා. සමහරට ඉරිදා වෙනකන් හිටියා නම් අපිට යාළුවෝ ඉඳි මේ. ඔව් කතා කරලා තිබුණේ කට්ටියකට මේ ඊයේ දැනගත්තට පස්සේම මේව කරලා පස්සේ කතා කරා ලබන ඉරිදාට. ඒත් ආයෙ රෑ අපි දෙන්න මේ වුණාට පස්සේ ඉතින් අද උදේම කරමු කියලා තමයි මේ වීඩියෝ කරේ. ඉතින් එහෙනම් guys අපි දෙන්න ගිහිල්ලා එන්නම් ඉස්සරහට ගොඩක් vlogs අරගෙන හිටන් ඉන්නවා. දැන් ඉතින් අපේ ලස්සන අපේ චූටි baby girlට shopping කරන්න යන්න තියෙනවා. එක දේවල් ගොඩාක් තියෙනවා. ඉස්සරහට අපි update එකක් දෙන්නම්. අලුත් vlog වලින් අරන් එන්නම් ඔයාලටත් බලන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් අපි දෙන්නගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මතකතුව subscribe කරන්න. තුන් දෙනාගේ. yes. එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. මට දෙන්න එක. ආයෙත් තිත්ත ගා ගන්න ඕනේ තාත්තා.